කාන්තාවක් කියන්නේ ඇත්තටම කර්ම විපාකයක්. කොච්චර හොඳ කළත් හොඳ අහන්න ලැබෙන්නේ නැහැ. මේක විශේෂයෙන් මේ දැනුම් තේරුම් තියෙන පිරිමින්න මේ කියන්නේ. එතකොට එහෙම ඉන්න කාන්තාවෝ විඳින දුක් තියෙනවා, පිරිමේ දුක මොකද්ද කියලාවත් දන්නේ නැති. මාස ගානේ කාන්තාවෝ අසනීප වෙන දුක මොකද්ද කියලාවත් පිරිමියෙක් දන්නේ නැහැ. දරුවෙක් මාස 10ක් බඩේ තියාගෙන ඉන්නකොට කාන්තාවක් විඳින දුක මොකද්ද කියලා පිරිමියෙක් දන්නේවත් නැහැ. ඒ දරුවා බිහි කරනකොට එක්ක බඩ කපලා ගන්නකොට ඒ අම්මා කෙනෙක් විඳින දුක මොකද්ද කියලා පිරිමියෙක් දන්නේවත් නැහැ. බීපු මිනිහෙක් බේබදු මිනිහෙක් ළඟින් යනකොටත් අනිත් අයට අප්‍රියයි. නමුත් බීපු මිනිහෙක් එක්ක අවුරුදු 10 15 20 බවලතෙක් පවුල් කනකොට ඒ බවලතාගේ හිතේ ගින්දර කොයි වගේ එකක්ද කියලා පිරිමි දන්නේවත් නැහැ. උදේ ඉඳලා රෙදි හොදනවා වහලියක් වගේ, තුන් වේල උයනවා වහලියක් වගේ, ගෙවල් දොරවල් අතුපතු ගහනවා වහලියක් වගේ, දරු පැටව බලා ගන්නවා වහලියක් වගේ. ඔය කොම ටික විඳගෙන කාන්තාවක් දුක ඉවස ගන්න බැරුවම කටින් පිට කරන වචන තියෙනව නේද? අර පත අට එකට හින්දලා දෙන කසායක් වගේ ඒ වචනේ සරයි. කාන්තාවන්ගේ වචනේ සරයි. මීට අවුරුදු 20කට විතර 25කට විතර කාලේ එක ප්‍රේතාත්මයක් මිනිස්සෙක්ගේ ඇඟට ආරූඪ වෙලා එක කෙල්ලෙකුට වඳිනවා, උඹ මට සාප කරන්න එපා කියලා. ඊට පස්සේ ඒ කෙල්ල කිව්වා මම මොනවද දන්නේ නැහැ, කවුද මේ? ඊට පස්සේ කිව්වා මං අහවලා එකල ඒ ප්‍රදේශයේ හිටපු ගමේ മന്ത്രി මෙයාට රස්සාවක් දෙනවා කියලා ටවුන් එකට ගෙන්නන්න ගිහිල්ලා ඒ කෙල්ල කාමරයකට ඇදගෙන ගිහිල්ලා පස්සේ රස්සාව හම්බෙන්න කලින් අර മന്ത്രി ඇක්සිඩන්ට් එකකින් මැරිලා. අසූචි වලක ඉපදිලා ප්‍රේතාත්මයක්. අසූචි කන්නේ. දැන් අර කෙල්ලට මතක් වෙනවා මං හොඳට හිටියා, අම්මලා තාත්තලා මාව මලක් වගේ රැක්කා, මට රස්සාවක් දෙනවා කියලා, මගේ චරිතේ නැති කලේ මාව දූෂණය කළේ අහවලා කියලා හිතනකොට ඒ කෙල්ලට ගින්දරක් එනවා, දුකක් එනවා. ඒ කෙල්ලට දුක හිතෙන හැම වෙලාවෙම අර പ്രേත ලෝකේ අසූචි වලේ ඉන්න පෙරේතයාගේ යටිපතුලෙන් ගින්දරක් මතුවෙලා මුළු ඇඟම පිච්චිලා යනවා. අර කෙල්ල හිතන වාරයට പ്രേතයාගේ ඇඟ පිච්චෙනවා. പ്രേතයන්ගේ ඇඟ සිවුම් නිසා